ආයුබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. අද ඉතින් මම අරගෙන ආවේ අවුරුද්දකට සැරයක් අපිට කරන්න පුළුවන් වෙන ලස්සනම පින්කමක් ගැන. ඒ තමයි අවුරුද්දක් පතා අපි දෙන මුරදානය. අපේ ගෙවල් ළඟ තියෙන නාලන්දා පිරිවෙනට තමයි අපි අද දානය දෙන්න සූදානම් වෙන්නේ. ඔයා මගේ channel එකට අලුත් යාළුවෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්නකෝ. මුරදානය වෙනුවෙන් මිංචට් හාල් සුදුබත් ලෑස්ති කරගත්තා. බිත්තර කිරි හොද්දක් ලෑස්ති කරගත්තා. ගෝවයි පරිප්පුයි එකට දාලා ව්‍යංජනයක් සකසා ගත්තා. චිකන් මිරිසට ව්‍යංජනයක් සකසා ගත්තා. බෝංචි බිත්තරයි එකට දාලා හදන රසවත් කරියක් හදාගත්තා. තක්කලි සම්බෝලයක් හදාගත්තා. කඩල ව්‍යංජනයකුත් හදාගත්තා. පුරුද්දට වගේ ඉතින් පපඩම් ටිකකුත් බෙදගත්තා. අතුරුපස වෙනුවට අයිස්ක්‍රීම් ලෑස්ති කරගත්තා. හැමදාම දාන දෙනකොට අපි අනිවාර්යයෙන්ම පළතුරු වට්ටියකුයි කැවිලි වට්ටියකුයි පූජා කරනවා. අද පළතුරු වට්ටියට කොමඩුයි වසවිස ගහපු නැස්ති කෙසෙල්ලවරියකුයි අන්නාසි ලෑස්ති කරගත්තා. මේ අන්නාසි ගෙඩි මට දුන්නේ මගේ ඉස්කෝලේ දරුවෙක්ගේ අම්මා කෙනෙක්. ඉතින් එයාටත් පින් සිද්ධ වෙනවා. ඊට පස්සේ අපි හැමෝම එකතු වෙලා කැවිලි වට්ටිය සකසගමුද? අද ඉතින් ගොඩක් සිම්පල් මෙනු එකක් තමයි අපි දාන්නට සූදානම් කරගත්තේ. හැමදාම ඉතින් එක එක කට්ටිය විශේෂ දේවල් හදලා දෙන නිසා අපි හිතුවා මේ වගේ දේවල් ස්වාමීන් වහන්සේලාට ලැබෙන්නේ නැතුව ඇති කියලා. එහෙම හිතලා තමයි ඉතින් සරල විදිහට දාන ව්‍යංජනය ලෑස්ති කරගත්තේ. ඔයාලට මේ පේනවනේ මම කැවිලි වට්ටියට නම් ටිකක් වැඩිපුර කැවිලි වර්ග දාගන්නවා. මොකද පන්සලේ ඉන්න පොඩි ස්වාමීන් වහන්සේලාට මේවා අවශ්‍ය වෙයි කියලා මට හිතෙනවා. චීවරය දරාගෙන හිටියට සාමණේර ස්වාමීන් වහන්සේලා මේවට ඉතින් කැමති වෙයි කියලා මම හිතුවා. ඒ නිසා සමපෝෂ, චොක්ලට්, ටිපිටිප්, බනිස්, නූඩල්ස්, බිස්කට් වර්ග කීපයක්, බයිට් පැකට් ටිකක්, හකුරු පැකට් එකක් වගේ ගොඩක් ಜಾති මම කැවිලි වට්ටියට එකතු කරගත්තා. දාන දෙන වෙලාවට පූජා කරගන්න පිරිකරයකුත් ලෑස්ති කරගත්තා. දානය පූජා කරගන්න මමයි අපේ අම්මයි අපේ චූටි බබයි තමයි අද පන්සලට ගියේ. මහත්තයාටයි නංගිටයි එන්න විදිහක් නෑ. එයාලා දෙන්නම වැඩට ගිහිල්ලා බුද්ධ පූජාව තියන්න කලින් අපි පහන් පත්තු කළා. සුවඳ දුම් පූජාව සිද්ධ කළා. මල් පූජා කළා. අපේ බබා ඉතින් හරි ආසයි මේවට. ඊට පස්සේ අපි සූදානම් කරපු දානේ අග්‍ර කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මේ විදිහට බොහෝම ශ්‍රද්ධාවෙන් පූජා කරගත්තා. මහා සංඝරත්නයට අනේ පූජා කිරීමෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා මහ පොළව, මහා සාගරය, මහා මේරු පර්වතය යන වස්තුන් කල්ප විනාශයේදී විනාශ වුණත් මේ දානමය කුසල කර්මය විනාශ වෙන්නේ නැහැ. ඒ වගේම සතර අපායේ කිසිම තැනක කිසිම ආත්ම භාවයකදී නොවැටි නිවන් ලබන්න මේ දානමය කුසල් හේතු වෙනවා කියලා. ඊට පස්සේ මේ දාණය සංඝ සතු කරලා පූජා කළා. මේ ස්වාමීන් වහන්සේ හරිම ලස්සන ධර්ම දේශනාවක් සිද්ධ කළා. අපි දැන් මේ දාණය සූදානම් කරගත්තේ මේ පන්සලේ වැඩවසන ස්වාමීන් වහන්සේලා 6 නමකට. නමුත් අපි මේ පූජා කරන දාණය බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ අතීතයේ වැඩවිසුවා වූ, වර්තමානයේ වැඩවසන්නා වූ, අනාගතයේ පහළවන්නා වූ සියලුම සංඝයා වහන්සේ උදෙසා සංඝ සතු කරලා පූජා කළා. පන්සලේ ලොකු ස්වාමීන් වහන්සේ පිරිත් සජ්ජායනා කරලා අපි හැමෝටම පිරිත් නූල් බැන්දා. ඒ වගේම ඔය චූටි බබා අතේ තියෙන රස කැවිලි එහෙමත් ලොකු ස්වාමීන් වහන්සේ තමයි දුන්නේ. ඒ වගේම මම සිද්ධ කරගත්ත වස්ත්‍ර පූජාවක් ගැන විස්තරත් මේ වීඩියෝ එකකින්ම ගේන්න මම හිතුවා. ආර්ථික අපහසුතා සහිත දරුවන් 8 දෙනෙකුට තමයි මේවා සූදානම් කළේ.
ඒ වගේම ගෙවල් කොට්ටුව නැන්ද කෙනෙක් ඇවිත් කිව්වා අපේ බබාගේ අයින් කරන ඇඳුම් තියෙනවා නම් එකතු කරලා තියන්න. එයාලට චූටි බබෙක් ඉන්නවා කියලා. ඉතින් අපේ බබා අයින් කරපුවා දෙන්න බැහැනේ. ඒ නිසා මට ඒක මතක් වෙලා අපේ බබාට ඇඳුම් ගන්න ගිය වෙලාවෙ මම ඒ චූටි බබා වෙනුවෙනුත් ලස්සන ගවුමක් ගත්තා. එයාට අඳින්න කලිසම් ටිකක් එහෙමත් ගත්තා. එක එක පින්කම් කරනකොට ඒවයේ එක එක ආනිශංසන තියෙන්නේ. ඉතින් මම දන්න විදිහට වස්ත්‍ර පූජාවේ ආනිසංස කීපයක්ම තියෙනවා. සසර පුරාම හරිම ලස්සන රූපයක් සහිතව උපදිනවා. සම මෘදු වෙලා උපදිනවා. භෞතික සම්පත් වලින් ආඩ්‍ය වෙනවා. දුක් පීඩා කරදර වලින් ආරක්ෂා වෙනවා. අන් අයගේ ආදරයට පාත්‍ර වෙනවා. කීර්තිය ලැබෙනවා. මසුරුකම දුරු වෙනවා. හිරියොතප් ගුණයෙන් යුක්ත වෙනවා. ඊතරම අන් අයගේ ගෞරවයට පාත්‍ර වෙනවා. මෙන්න මේ වගේ ගොඩක් ආනිශංස තියෙනවා. ඉතින් එහෙනම් අදට මං ගිහින් එන්නම්කෝ. සුබ දවසක් හැමෝටම.